ඉතින් කොහොමද ගයිස් අද යන්න කියලා හදන්නේ ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි වර්ක්ෂොප් එකකට. ඉතින් කලින් අපි UK ගියා, අපි උඩවත්ත කැලේ ගියා. ඉතින් නේචර් ෆොටෝග්‍රැෆි වර්ක්ෂොප් එකකට අපි ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි වර්ක්ෂොප් එකට අද ටවුන් එකට යනවා. ඉතින් ඒකේ තියෙන එක්ස්පීරියන්ස් ඔයාලත් එක්ක අනිවාර්යෙන් බෙදා ගන්න තමයි මම මේ vlog එක කරන්නේ. ඉතින් අපි ටවුන් එකට ගිහලා සෙට් වෙමු. මම දැන් මේ පාර දිගේ යන ගම. ඉතින් අපි ටවුන් එකට සෙට් වෙමු. ටිකක් මහන්සි දවසක් මේ දවස් කිහිපේ මොකද අපි කැලෑවක ගියා. ඒක වීඩියෝ එකක් මම මේක දාලා අප්ලෝඩ් වෙලා ඇති. ඉතින් ඒකත් බලලා නැති කෙනෙක් ඉන්නවනම් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ මම මෙතෙන්ට යමු ඉස්සරහින්. Good morning sir. Ada color, ada warna, warna ini. Mereka, मैं आपको तो आज बोलूँ तो क्या ना, वैसे साथ तक करेगा. वारना देरना दे मुकदमे दिया नहीं किया. इलान पत्ते वाला था. मुकुट में ताम बोलवे नेक्तंग. कोट्टा बनाने चुपटा भूग करला. इस स्ट्रीट लाइफ तक मोड़वा के दिया. मंगो खाली गवे लैपटे लिखा दूसरे कंट वेला नहीं इंदा. देरना दे. तोरा इस स्ट्रीट लाइफ के लिए खाऊ दे इंदे. අම්මලා තාත්තලා දරුවෝ වෙලෙන්දෝ අසරණ යාචකයෝ ගොඩක් අඩුණ කරන අපිට ඒක බදවල කියන්න ඕනේ එතික්ස් පාඩුව නාපු කෙනෙක් ඉන්නවනේ මෙදායකට ආවේ නැත්නම් කොහොමද කරා එතික්ස් අංක 1 මොකද පුතේ ඉතින් ගයිස් අපි බෙදිලා මේ අදත් බෙදිලා කණ්ඩායම් වලට බෙදිලා තමයි ෆොටෝස් ගහන්නේ. ඉතින් කට්ටිය මේ ෂූට් කරන් යනවා. ඉතින් ස්ට්‍රීට් වල ෆොටෝස්. ඉතින් තාම මේ පැත්තට එමත් යන්න තියෙනවා. ඉස්සරහට පිටිපස්සට. ඉතින් කණ්ඩායම් බෙදිලා අද නුවර ටවුන් එක වටේ තමයි මේ ගහන්නේ. ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් ගයිස් අපි දැන් පොඩ්ඩක් හෙළබුජුන් එකට ආව කන්න. දැන් අපි ආපහු යනවා මේ ෂූට් පාරක් දාන්න. දැන් අපි මාකට් එක පැත්තට යනවා. ඉස්සෙල්ලා අපි කොළඹ ස්ට්‍රීට් එකේ තමයි ෂූටින් එකක් කරන් ගියේ. ඉතින් අපි මාකට් එක පැත්තට යනවා දැන් පැත්තට. ඉතින් අපේ ටීම් එකක් ඉන්නවා. ටීම් එක 4 දෙනෙක් ඉන්නවා. අපි 4 දෙනා ඉතින් මේ මාකට් එක පැත්තට යන ගම ඉන්නේ. ඉතින් ගයිස් අපි දැන් මේ ඉන්නේ මේ මාකට් එකේ. අපේ කැම් එකේ බැටරි බැස්සා. ඉතින් මේ කොහොමද දැන් වෙලාවත් 12ට විතර ඇති. දැන් අපි මේ වැඩේ ඉවර කරලා ඉවරලා අපෝ සහස් වෙන්න ගිහිල්ලා මේකේ බෑකප් එකක් දාගෙන අපි එහෙම ගෙදර යනවා. ඉතින් අපි සහස් වෙන්නේ ආපහු හම්බෙමු. බලාපොරොත්තු වෙන මොනවාද? ඒක ඔයාලා මට දෙන රෙස්පෙක්ට් එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක ඔයාලට මම දෙන රෙස්පෙක්ට් එක මම ඔයාලට රෙස්පෙක්ට් කරනවා මගේ පැත්තෙන්. මට මම ආදරෙන් කතා කරනවා මගේ සතුට දේවල් ෂෙයා කරනවා මගේ කතා බෙදා ගන්නවා. और प्लान එකක් තිබ්බද අද දවසේ වැඩේ ගන්න. මොන වගේ ප්ලෑන් එකක්ද ඔයාලා තිබුණේ සුපර් වර්ක්ෂොප් එකේ? ඉතින් ගයිස් මේ තියෙන්නේ එදා දවසේ මම ගත්ත ලස්සන සාම්පල් ඉමේජස් කිහිපයක්. ඉතින් අපිට මේ වර්ක්ෂොප් එකේදී තමයි තේරුනේ අපි එදිනෙදා ජීවිතයේදී දකින්නේ නැති ගොඩක් දේවල් අපි මෙන්න මේ වර්ක්ෂොප් එක ඇතුලේ කැප්චර් කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් වෙනදට නොදකින අලුත්ම දේවල් අපිට කැප්චර් කරගන්න උදව් කරපු අපේ සර්ටත් මීඩියා පල්ස් ඇකඩමියටත් මම මේ වෙලාවේ ස්තුතිය පුද කරන අතර වෙනත් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් ඔයාලගෙන් සමු ගන්නවා. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.